ගණිත අභ්‍යුහණය කියලා කියන්නේ මොකක්ද? ගණිත අභ්‍යුහණය. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා mathematical induction. එතකොට මේ mathematical induction එකෙන් මොකද කරන්නේ? ඇත්තටම induction එකෙන් කරන්නේ mathematical induction use කරන්න පුළුවන් to prove a general statement is true for all positive integers. ඒ කියන්නේ මොන හරි දීලා තියෙන statement එකක්. හරිද? ඒක positive integers සඳහා ධන නිකිල සඳහා ඇත්තද බොරුද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි ප්‍රකාශනයක් දෙනවා කියලා හිතනකො අපි හිතමු උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම සිග්මා r සමාන 1 ඉඳලා n දක්වා r කියලා දෙනවා. මේක අපිට ලියන්න පුළුවන් කියනවා n බෙදීම දේවතාව n ධන 1. මේ ප්‍රකාශනය ඇත්තද බොරුද කියලා අපිට කියන්න කියලා කියනවා. අපි දන්නේ නැහැ මේවා ශ්‍රේණිවලදී තියෙනවා. මේවා හදන විදිහත් කියලා දෙලා තියෙනවා. මේ ප්‍රකාශනය ඇත්තද බොරුද කියලා බලන්න කියන. එතකොට අපිට සසඳන්න බෑනේ හැම එකම හැම ස්ටේට්මන්ට් එකක්ම අරගෙන n සමාන 1 වෙද්දී n සමාන 2 වෙද්දී n සමාන 3 වෙද්දී n සමානයි k වගේ සාධාරණ අවස්ථාවක n සමාන k ධන 1 අවස්ථාවක n සමාන k ධන 10 අවස්ථාවකට සාධාරණව අපි කියන්න බෑනේ මේ ප්‍රකාශන නිවැරදිද වැරදිද කියලා. අන්න ඒ වගේ දෙයක් අඳුන ගන්න තමයි ගණිත අභ්‍යුහණය භාවිතා කරන්නේ. එතකොට ගණිත අභ්‍යුහණය කරනකොට මේක උදාහරණයක් කිව්වේ මේ වගේ දේවල් තියෙනවා කියලා. මේ ප්‍රකාශන නිවැරදි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඒක true වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් false වෙන්නත් පුළුවන්. හරි. ඒක තීරණය කරන්න අපිට mathematical induction use කරන්න පුළුවන්. mathematical induction use කරනකොට අපිට පුළුවන් ඒක steps 5කින් 4කින් කරන්න. එතකොට first step එක විදිහට අපි ගන්නවා basis step එක කියලා. ඒ කියන්නේ පදනම් අවස්ථාව. මේ පදනම් අවස්ථාවේදී කරන්නේ අපි n සමාන 1ට 2ට 3ට වගේ මොකක් හරි පොසිටිව් ඉන්ටිජර් එකකට හරිද අපිට පුළුවන් කැමති පොසිටිව් ඉන්ටිජර් එකකට මේක true කියලා පෙන්වන්න ගොඩක් කරලා අපි එක තමයි ගන්නෙ හරිද විට සත්‍ය බව පෙන්වන්න තමයි යන්නේ ඒකට true උනේ නැති වුණොත් ඊළඟ steps වලට යන්න ඕනේ නැහැ ප්‍රකාශනයෙන් වැරදි හරි ගන්න අපි මොකක් හරි ගන්න නම්බර් එකකට හරි සත්‍ය බව හරි දෙවෙනි step එක විදිහට අපි කරගන්නේ assumption එකක් assumption එකක් ගන්නවා ඒ කියන්නේ උපකල්පිත අවස්ථාව උපකල්පිත පියවර මේ assumption එකේදී වෙන්නේ මෙන්න මෙහෙම එකක් assumption එකේදී අපි කරන්නේ දැන් අර මම කිව්වනේ කලින් n සමාන 1 n සමාන 2 n සමාන 3 වගේ අවස්ථා අපි අරගෙන බලන්න වෙනවා කියලා දැන් මේ උඩ එක නෙමෙයි මම කියන්නේ මේ අර කලින් කිව්ව ගානක් තිබ්බේ මෙන්න මේ ගාන r සමාන 1 ඉඳලා n දක්වා r වතා r කියන කෙනා n බෙදීම දේවතාවක n දන්නේ කියලා මේක අපිට හදන්න බෑනේ එකින් එකට සලකලා මේ n 5ක් වෙද්දී n 10ක් වෙද්දී එහෙම කියලා හිතන්න බෑනේ. අපි n කියන කෙනා සාධාරණ අවස්ථාවක් ගමු p වගේ කියලා. එතකොට සිග්මා r සමාන 1 ඉඳලා p දක්වා r වතාවට මේ r සමාන p බෙදීම 2 p ධන 1 වගේ කියලා අපි ලියනවා. හරිද? මේ steps true නම් විතරයි මේ step එකට යන්නේ. first step එක true නම් විතරයි ඈ. second step එකට ගියා කියනකොට මේක true වෙලා. හරි. ගියාට පස්සේ අපිට පුළුවන් කියන්න මේක හරි අවුලක් නැහැ. එහෙනම් වැඩේ කොට මෙන්න මෙහෙම උපකල්පන අවස්ථාවකින් අපි මේ ප්‍රකාශනය සත්‍යයයි උපකල්පනයක් කරලා තියෙනවා. මේක නිවැරදියයි උපකල්පනය කරලා තියෙන්නේ. හරි. ඒ වගේ එකක් අපිට කරලා බලන්න. ඒ කියන්නේ ඊළඟ ස්ටෙප් එක විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ උපකල්පිත අවස්ථාව n = 5 o n = p o n = q හරි මොකක් හරි එකක් දාගන්න. විට සත්‍යයයි. ඒ කියන්නේ දීලා තියෙන ප්‍රකාශනය අපි මොකක් හරි සාධාරණ අවස්ථාවකට සත්‍යයයි විට සත්‍යයයි උපකල්පනය කරනවා. ඊළඟ තුන්වෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එකේදී ඉන්ඩක්ටිව් ස්ටෙප් එක කියලා කියන්නේ ඉන්ඩක්ටිව් ස්ටෙප් එක කියලා කියන්නේ අභ්‍යුහන පියවර. ඒතකොට මේකෙදි කරන්නේ දැන් අපි n සමාන p විට සත්‍යය උපකල්පනය කරගත්තනේ. අපි මේකෙදි කරන්නේ n සමාන p ධන 1 විට සත්‍ය බව සාධනය කිරීමක් තමයි කරන්නේ. හරි. හතරවෙනි ස්ටෙප් එක විදිහට conclusion step එක. conclusion step එක කියන්නේ මේ නිගමනය කරන step එක. නිගමනය ලියන එක ඇත්තරම. හරිද? නිගමනයේදී කියන්නේ ඇත්තටම හැමතිස්සෙම නිගමනය දැන් මේ තුනම හරි ගියොත් විතරයි මේ conclusion step එක ලියන්න පුළුවන්. හරිද? මේ කියන්නේ හරි කියන්නේ දැන් බැරිවලත් එක step එක හරි වැරදිලා තිබ්බොත් එහෙම conclusion step එකේදී වැරදිලා තිබ්බොත් එහෙම මේ steps තුනේ එකක් හරි මුලදී වැරදිලා තිබ්බොත් නවත්තන්න ඕනේ අපි වැඩි. අභියෝන මේක දාන්න බෑ. එතකොට අපි මේ වෙලාවට කියන්නේ conclusion එක විදිහට මේ statement එක positive integers වලට කියන්නේ ධන නිකිල සඳහා සත්‍ය නැහැ. හැබැයි මේ තුනම හරි ගිහලා තිබ්බොත් එහෙම අපිට කියන්න පුළුවන් ගණිත අභ්‍යුහන මූලධර්මය අනුව
අභ්‍යුහන මූල ධර්මයට අනුව according to the mathematical induction සියලු ධන පූර්ණ නිකිල සංඛ්‍යා සඳහා for all positive integers above statement is true. ඉහත ප්‍රකාශනය සත්‍යයි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ ස්ටෙප්ස් ටික. මේ ටික මේනි බලාගත්තා නම් වැඩේ කොට දාන්න පුළුවන්. කලින් හද කියන්නේ වීඩියෝස් ටිකක් තියෙනවා මේක සාම්පල්ස් හදපු ඊළඟට ඒ ටික බලන්න තේරුම් ගන්න පුළුවන්.